සෝ අපි පුළුවන් තරම් try කරන්න ඕනේ ටේබල් එක මැද තියෙන කාඩ් එකම අපේ අතේ තියෙන කාඩ් වලින් තෝරලා දාන්න. අපි ගාව ඒක නැත්නම් අපිට වෙන කාඩ් එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඒ කාඩ් එකට ගැලපෙන එක ඊළඟ එක්කෙනා දාන්න try කරන්න ඕනේ. කොහොම හරි ටේබල් එකේ තියෙන කාඩ් එක වෙන කෙනෙක්ට දාන්න පුළුවන් වුණොත් එයාට පුළුවන් වෙන කෙනෙක්ව ස්ටැප් කරන්න. එතකොට අනිත් කෙනාට පොයින්ට්ස් එකතු වෙනවා. ගේම් එකේ අන්තිමේට වැඩිම පොයින්ට් තියෙන කෙනා තමයි ගේම් එකේ ලූසර් වෙන්නේ. අඩුම පොයින්ට් තියෙන කෙනා තමයි ගේම් එකේ විනර් වෙන්නේ. හරි. ඉතින් මුලින්ම chance එක තියෙනවා. මට නම් මම වැඩේ පටන් ගන්න. right. ටේබල් එක මැද තියෙන 7 මංගා 7 කාඩ් එකක් නෑ unfortunately so මම දාන්නම් මෙන්න මේ කාඩ් එක හරිද මම දෙම කාඩ් එක දැම්ම කිංව හරි ඊළඟ කාඩ් chance එක තියෙන්නේ ඊළඟට තියෙන්නේ DK ඔයත් කිං ඉන්න කද්ද දාන්නේ කිං නෑ ඕකේ මේක දාමු හරි දාන්න බලන්න ඕකේ number 6 anonymous මොකද තත්ත්වේ 7 එක දාන්න තත්ත්වේ භයානකයි 6 7ද නැත්තම් 6 6ද නෑ එහෙම දෙකෙන් එකක්වත් වෙන්නේ නැහැ වගේ තමයි පේන්නේ අයියෝ හරි දාන්න බලන්න imaximus ගාව නැති එකක් දැම්ම නම් එතර number 4 imaximus මොකද කියන්නේ number 4 තියෙනවා තියනවා වගේ ඒක නෑ ඔව් number 4 නෑ ඔගේ පළවෙනි රවුන්ඩ් එක අපි හැමෝම සර්වයිව් වුණා එහෙනම් අපි යවෝ ඊළඟ රවුන්ඩ් එකට හරි දැන් මගේ chance එක තියෙන්නේ ආසියා මංගාව තියනවාද ගාව ආසියා තියනවාද අපි නම් දන්නේ ඔව් මංගාව ආසියා තියනවා තියනවා නේද මංගාව ආසියා තියනවා යාළුවනේ දැම්මා හරි දැන් ඔන්න මම ටේබල් එකේ තිබ්බ ආසියාව ගත්තා දැන් මංගාව ආසියලා දෙන්නෙක් ඉන්නා දැන් මං කවුරු හරි ස්ටැප් කරන්න යන්නේ ස්ටැප් කරනවා කියන්නේ ඒක නරකයි වාට හරිද හරි මං කාට ස්ටැප් කරන්නේ ඩීකේටද ඇනිමස්ටද අයිමැක්ස්ම හරි මට එක එකනා කියන්නේ අයි මං ඔයා ස්ටැප් කරන්න ඕනේ නැත්තේ ඩීකේ පාඩම මොනවද කියන්නේ කොහොමද හෙල්ප්ෆුල් වෙන්නේ ඩීකේ බලමු ඔය කරලා දෙන්න හරි මෙහෙම මම DK ස්ටැප් කරන්නේ නැහැ මොකද මම දාන කාඩ් එකට පස්සේ ඊළඟට DK නේ ඉන්නේ. so DK instantly මට අනිත් පැත්තට ෂොට් එක දෙන්න අවස්ථාවක් තියෙන නිසා DK ට දෙන්නේ නැහැ. anonymous උයි imaximus ඉන්නේ. anonymous ඔයා මම ස්ටැප් කරන්න ඕනේ නැත්තේ. මං ඉස්සරහදී මේ ඔයා ස්ටෙප් කරන්න යා දාන කාඩ් එක තමයි ඔයාලට ස්ටැප් කරන්නේ නැහැ. හරි. okay imaximus අක්කා දින හොඳ කාඩ් එකද හොඳ කාඩ් එක. නිකන් මං අනික උදා කරනවා ඒකින මම ස්ටෙප් කරනවා okay මෙහෙම වාගේ හොඳ කාඩ් එකක් ගන්නකොට කිසි චුවේ ගන්න නැහැ but anonymous guaranteed කිව්වමඩ එයා මාව ස්ටැප් කරන්නේ නැහැ කියලා ඒ නිසා මම ඒ නිසා දැන් මාව ස්ටැප් කරන්නේ නැහැ කියලා anonymous කිව්ව නිසා මම imaximus ස්ටැප් කරනවා හහා ඊයද ලකුණු දෙකයි ඕකේ දැන් උඩ පොයින්ට්ස් පෙන්වනවානේ imaximus ට ඔන්න පොයින්ට් දෙකක් සෙට් වෙලා තියෙනවා හරිද දැන් මෙහෙමයි මේ ආසියාගෙන් ස්ටැප් ගුණ නිසා ලොකු කේස් එකක් නැහැ හරිද ආසියා කියන්නේ ඩෙක් එකේ සාමාන්‍ය මුල කාඩ් එකනේ බට් නිකමට හිතන්න ඔයා නිකන් 8-2කින් වගේ ස්ටැප් වුණොත් එහෙම ලොකු පොයින්ට් ගාණක් එනවා තේරුණා ඔයාට මේ 1-2කින් තමයි ස්ටැප් වුනේ රයිට් මොකද වෙන්නේ ස්ටැප් කරන්නේ ඔයාට ස්ටැප් දෙද තියෙන්නේ මට නම් එපා ඕකේ ඩීගේ මං ඔයා බේරුවා මේ මට දෙකක් තියෙනවා මට දැනටම දෙකක් තියෙනවා imaximus දෙකයිනේ ඔව් මේ යාර දෙන්න ඩීගේ මං ඔයා බේරුවා මම ස්ටෙප් කරන්නේ මම දෙන්න පුළුවන් එනේ මම ගියස් ස්ටෙප් කරන්නේ මම ස්ටෙප් කරන්නේ බලමුකෝ නෑ නෑ සිරාරිය අද දාන්නේ මට දෙකක් දැනටම තියෙනවානේ ඒකනේ ඕ anonymous දැම්මේ thank you ඕකේ anonymous ට පොයින්ට් 8ක් ආවා 4-2ක් නේ anonymous තහ එනවා කියලා මම දන්නවා හොඳට මේකයි මෙහෙමයි හරිද imaximus ඔයා සතුටු වෙන්න මං ඔයාලට අඩු පොයින්ට් ගාණක් තමයි දුන්නේ හරිද හරිද දැන් බලන්න anonymous ට පොයින්ට් 8ක්ම සෙට් වෙලා තියෙන්නේ හරි so එහෙම බැලුවොත් ඇයි මෙහෙම කරන්නේ මං ඔයාලට හොඳ මම anonymous තහ එනවා කියලා දන්නවා ඒකයි okay number 2 okay අයි තේ දේම කරනවා number 2 දිනන ඔව් තව ආසියා කෙනෙක් දැන් මට තමයි තව ආසියා කෙනෙක් එහෙම මම හිතනවා මම මේ කාඩ් එක දැම්මොත් DK එකෙන් කොහොමද සේෆ් කියලා okay yeah එතකොට anonymous ට ස්ටැප් කාඩ් එක ගන්න බෑ අර anonymous ගෙන් පරිස්සම් කරනවා දැන් හරි anonymous දාන්න ඕන
ඔය number 5 number මට ගන්න 5 දෙයක් නැහැ ඉතින් මට වැදගත් කාඩ් නෑ දැන්. හරි IMAXිමස් දාමු බලන්න බලෝ දලෝ ආන්නේ මොකද දාන්නේ J ද යෝ ජේ J කිව්වද? මෙහෙමයි J කෙනෙක් නෑ මං ගාව හැබැයි මං ගාව වෙන අකුරු කාඩ් එකක් තියෙනවා K හරි හරි ඉන්නේ මං K එක දැම්මේ මං දන්නවා DK එකක් K නෑ කියලා මොකද මං ෆස්ට් ටයිම් එකක් දැම්මේ K එකක් මට මතකයි දැන් මට ස්ටැප් එකක් ආව හතරෙන් ඉන්නේ. හරි ඇනොනිමස් ස්ටෙප් එකක් આવුත් කේස් එකක් නෑ දෙකෙන් යන්නේ ඕකේ 2 නේ. නෑනේ. 2 නෑ. 3 එකක් ඕකේ 3 කියන්නේ ස්පෙෂල් කාඩ් එකක් 3 එකෙන් ස්ටැප් වුණොත් පොයින්ට් 30ක් එනවා මං දන්න විදිහට සිරා මට හැබැයි ඒ වගේ එකක් තියෙනවා ඒක දාලා බලන්න ඒ දාන්න එපා. දාන්න එපා ඒක දාලා බලන්න ආ. දාලා නෑ නෑ දැන් මොකුත් නෑ Q ආ, Q ටික. Q මට තුන. ඕකේ හරි DK මේ ආයෝ. නැද්ද ඊ මංගව නැද්ද නෑ නෑ. number 9 නෑ ඕකේ ඕකේ 6 7ද ඇනොනිමස් ඒක නෑ ඉතින් මල් ළඟ. ඒ මං ගත්තා එක කාඩ් එකයි තියෙන්නේ ඒක ඔය number 10 අයියෝ අපරාධ හොමු. IMAXිමස් ගත්තත් මට වටින එකක් නෑ ඕ අයියෝ. 6 9 ද නයි 9 නේ 9 6 දානේ මං හරි කමන්නේ නයි නෑ ඔක්කො. හරි මං හිතනවා DK එක මේක නම් ඇති කියලා හොඳේ මොකද කියන්නේ DK 8 තියනද 8 කවුරුත් දැම්මේ නැහැ මං දැක්ක විදියට DK DK ඩීකේ හිනාය නමට හෙනවා ඔව් ඊට පොඩ්ඩක් ඉන්න. ඩීකේ මරන්න කට්ටිය ඇවිල්ලා මං හිතන්නේ. අයෝ පඩීගේවානේ ඔව් ආ. number 10 එකක් දැන් ආවේ අයියෝ වැඩක් නැහැ. ඇනොනිමස් ගාව ඉස්සෙල්ලා 10 තිබ්බනේ ඔව්. ඒක අපරාධ කලින් දැම්මන කලින් දාන්න නැතුව හිටියා මට ඕ ඒක ඔයාග තමයි කලින් කිව් එකක් තිබ්බනේ යෝ IMAXිමස්ට chance එක තිබ්බ නැද්ද දැන් මට නිමිසටයි පොලිවර වදිනවා හරිද හරි ඔන්න නෑ මුලින්ම මං ඉතින් ඇනොනිමස්ට පොළු පාර වදිනවා ඇනිමස් ඔය ඇනොනිමස්ගේ point එක get ready for the next අනේ. round Get ready for the next round. ඒක දානවද Good. කන්නේද? ආ නෑ දැම්මනේ තව round එකක් එනවා නෑ ඕකේ තාම නෑ. මගෙන් පටන් ගන්න ඕ මට ඉන්ට්‍රස්ටිං කාඩ් එකක් අරු කියලා කාඩ් දෙනවා එක මේ කාඩ් තියෙනවා. හරි ඕකේ මං DK ට්‍රස්ට් කරනවා DK ඕකේ මටත් ඉන්ටරෙස්ටිං. ඕකේ මේ තියෙන කාඩ් එක මට කියන්න කීයද 9ද 6ද ඔය හය නේද? රතු ඔය කාඩ් අතර- කේස්ලෝ 6. කියවුණත් කමන්නේ ඕකේ මම කරන්න දෙයක් නැහැ මේක දැම්මුත් කෙලේ වගේ හිතෙනවා මල තියෙන කාඩ් එක. හරි දාම සුපිරි කාඩ් මටම ඉතින් මම ගේන හිතනවා ගේම්ස් එක මේක නැති වෙයි මන් දාන්න number තිබ්බට 2 අවුලන්න හරි. හරි හතරයි. හතරක් කාඩ් දෙන්නේ ඕක මට දැම්මොත් ආසයි නෑ නෑ කියලා. DK ට නෑ DK ට දාන්න නෑ හරිද මට කලින් දැව මට කලින් ඕ මෙයාට කලින් දැම්මනේ හරිද IMAXිමස් එන නිසා ඉතින් ඇනොනිමස් දාම පොයින්ට් වැඩි වුණාට කරන්න දෙයක් නෑ ඇනොනිමස් ඇයි හරි හරි ඉවල් සම කරලා දෙන්න එක. මම ඒක සම කරලා දෙන්නම් ඔයාලට. පොයින්ට් 12යි මම ඒක සම කරලා දෙන්න. මොකද උනේ තෝල් දැන් ඔයාලා තව එකක් ගන්න සෙට් වුණාද තෝල් දෙන්නට හරි ඉන්න තියෙන්නේ. හරි දාන්න ගේම්ස් එක මේක නෑ මම හිතා මේක දාන්න මොකද්ද J ඕකේ ඉන්ට්‍රස්ටිං කාඩ් එක තියෙනවා කියලා හිතනවා ඉන්ට්‍රස්ටිං කාඩ් එක ඒ දාන්නවා අයියෝ J දෙකක් තියෙනවා J කියන්නේ කීයද J කියන්නේ මං හිතන්නේ 11 ඒකට 22ක් කවනේ කර නෑ 11 වගේ දැන් මෙහෙමයි ඇනොනිමස්ුයි IMAXිමස්ුයි දෙන්නට පොයින්ට් වැඩිලා තියෙනවා ගොඩක් බට් මගේ සමාන මගේ කාන්ට බින්දුවේ පොයින්ට් තියෙන තව එක්කෙනෙක් හිටියොත් අන්තිමේදී මට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒ නිසා මම DK ට දෙනවා 24යි අයියෝ. ඩීපී ඕක තමයි කියන්නේ ඕකේ දැන් මන් තමයි දැනට දිනලා ඉන්නේ යානි. හරි ආයෙදන් ඕ J එක ඕ number 10 හරි ඔයාලා ඉවරයි
අයිමැක්සිමස් මං ඔයාලට පළවෙනිටම 4ක් විතරයි දුන්නේ හරිද මං ඔයාලට නෑ නෑ පොඩින් මං ඔයාලට මාර පොඩි ගානක් දුන්නේ හරිද අරු 18ක් කරා හරිද මං 2යි දුන්නේ ඔයාලට මං ඔයාලට පොයින්ට් 2යි දුන්නේ මං ඔයාලට 2යි දුන්නේ හරිද අර 16ක් දුන්නා මේ බින්දුව කියන එක හරි නෑ අයිමැක්ස් බින්දුව කියද්දි හරි නෑ එහෙම නෑ මං කියන්නේ දෙකක් දුන්නේ හරිද අයි මං ගාව තව පොඩක් ලොකු කාඩ් තියෙන හරිද කෙලි මං ගාව 8 උඩ කාඩ් තියෙන හරිද නෑ නෑ අවුලක් නෑ මං ගාව 8 උඩ කාඩ් තියෙනවා මේක දැම්මත් ඔයාලට ටාගට් කරන දිකට අවුලක් නෑ අනිත් පැත්තට ටාගට් කරන්නේ ඕකේ really හරි බලමු මට ඕන කාඩ් එක මෙතුන්නේ queen හරි අනිවාර්යයෙන්ම දෙක එයා හොඳ කාඩ් එකක් ගන්න හිතලා අන්නුවේ ගත්තලෑ මම හිතන්නේ මට හිතෙනවා ඇනිමස් ගා queen කෙනෙක් ඇති කියලා ඇති වගේ විතර කල්පනා කරගෙන අනිවර්ස් ඇනිමස් නෑ දැම්ම මොකක්ද උනේ දන්නේ ස්පේස් ස්වේත් කරා තෝඩ හරි ඩබල් ලික් කරන්න දී ඒ වගේ මට වාසනාවක් ඉන්ස්ටාග්‍රෑම් මේක නෑ ෂුවර් එකට අයියෝ මට 48යි මං හිතනවා මං කුක් කියලා තියවලු අයියෝ කුක් නැද්ද නෑ මං හිතන්නේ කුක් තමයි නෑ මං කවුරු හරි තුන දාන ගමන හිටිය ගේම්ස් ඒක ඇයි මෙහෙම වෙන්නේ මං අහන්නේ 60ක් දෙන්න පුළුවන් අපරාධ හරි අයිමැක්සිමස් ඒ ඇති මට තුන මේක තියෙන්න ඕනේ මේක තියනවා ගේස් එක නෑ මං ඉස්සෙල්ලා ගත්ත ඩිසිෂන් එක හරියටම හරි තියෙනනේ මං ගාව තිබ්බද ෆයිනලි ඔකේ ඇනොනිමස් වලට ඇනිමස් යාට අඩුව ඔව් ඇනිමස් අඩුම ඇනිමස් අඩුම ඇත්ත දෙක කින් අයිමැක්ස් oh my yo Player has been eliminated. මට දෙගන්න නෑ Get ready for the next round. අපිට නිකර කිදරනම කරන Good. ඒක ඉතුරුනේ ගන්නවා සීන් එක මේ බර 6ක් ආවනේ කලින් බරත් හද්ද 6ක් වෙනවා හැමසරම ඕකේ ටේබල් එකේ අර තියෙන කීයද 9ද 6ද මට හිතන්නේ හයි 6ද මට 9 නේද මේ පැත්තට පේන්න බෑනේ කියලා ඔය උඩ තියෙන රතු කඩේ නේ ඒ පසුවිද okay number 2